මට මාව පොරක් පොඩි කාලේ හිතාගෙන හිටපු විදියත් එක්ක ජීවිතේ සිද්ධ වුණේ හාත්පසින්ම වෙනස් දේවල්. ජීවිතේ කවදාවත් හිතපුම නැති තැන්වල නවතිද්දී, හිතපු නැති පාරවල් වල යද්දී, හීන ඇස් ඉස්සරහම කඩාගෙන බොඳ වෙලා බිම වැටෙද්දී මාත් ඒ තැන්වල නැවතිලා බෑ කියලා අතහැරලා දැම්මනම් එහෙනම් මං කියලා කෙනෙක් අදටත් නැහැ. නෑ, මම මේ හැම ප්‍රශ්නකදීම ඒ ප්‍රශ්න වලින් ගේම ඉල්ලුවා. මාව පල්ලෙහාට ඇදලා දාන හැම තැනකදීම මම මටම කියාගත්තා නෑ, මම මගේ ටාගට් එකට ගිහින්මයි පස්ස බලන්න කියලා. එකින් එක හීන අහුලද්දී, අලුතෙන් ඒවා පාට වෙනකොට සතුටු කාරණා හමු වෙද්දී මම තේරුම් ගත්තේ සමහර දේවල් උනේ මගේම හොඳට කියලා. සමහර කතා නැවතුනේ මගේම හොඳට කියලා. සමහර එවුන් හැලුනේ මගේම හොඳට කියලා. ඒකම මට හිතුනේ ඊගාව දේ තමයි මහ කුණාටු මැදත් මහ නියංකාලවලත් මගේ හිත මාවම කොච්චර ඉස්සරහට තල්ලු කරගෙන එන්නේ නැතිද කියලා. මම මාව දරාගත්ත තැන්, මාව තනි නොකරපු තැන්, මාව ආදරෙන් බලාගත්ත තැන් දිහා ආපහු හැරිලා බලද්දී මට දැනෙන්නේ මං ගැන පුදුම ආඩම්බරයක්. ඉතින් කවදා හරි මම මාවම දිනවනවා. ඉතින් මේ ලෝකේ මම කාව හරි ෆලෝ කරනවා නම්, පොර කරගෙන ඉන්නවා නම් ඒ මාවම තමයි, ඒ මම්ම තමයි. මට මාව ලොවෙත් නැති පොරක්. එච්චරයි.